මේ පල්ලෙහා කඩලා යනවා මචං උඹලට අද පෙන්වන්න යන්නේ ලෝකයේ තියෙන ලස්සනම බීච් එකක්. ගිහින් බලමුද? අයිබෝන් යාළුවනේ. ඉතින් අද අපි යන්නේ පෘතුගාලයේ මාරම ලස්සන වෙරළ තීරයක් බලන්න. මේකේ නම කවයිරු. මේක පිහිටලා තියෙන්නේ අල්ගාවි කලාපේ. මේක මාරම ලස්සන ප්ලේස් එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධයි මේ බීච් එකේ තියෙන රත්තරන් පාට වැලි වලට. ඉතින් දැන් අපි මේ දකින්නේ ප්‍රසිද්ධ ජර්මානු පල්ලියක්. මේ ප්‍රදේශයේ තියෙන ප්‍රසිද්ධම ජර්මානු පල්ලිය තමයි මේක. ඉතින් මේක පිහිටලා තියෙන මාරම ලස්සන ප්ලේස් එක. ඔයාලට පේනවා බීච් එක අයිනෙමයි මේ පල්ලි පිහිටලා තියෙන්නේ. හැම ඉරිදම ඉතින් මේ පල්ලියට හැම ඉරිදම මේ අල්ගාවේ ප්‍රදේශයේ ඉන්න අල්ගාවේ කලාපයේ ඉන්න ගොඩාක් ජර්මානු වැසියන් එනවා මෙයාලගේ මේ මෙයාලා ප්‍රේ කරන්න එනවා මෙන්න මේ පල්ලියට. මේක විතරම පල්ලියක් නෙමෙයි, හැබැයි මේක පොඩි පල්ලියක්, මාර ප්‍රසිද්ධ පල්ලියක් ජර්මානුවන් අතරේ. ඉතින් ඒ වගේම මේ කවයිරු නගරේ ගෙවල් ගත්තොත් හරිම ලස්සන සුදු පාටට සහ කහ පාටට පින්තාරු කරලා තියෙන සාමාන්‍ය පෘතුගාලයේ ගෙවල්. කියන්නේ පෘතුගාලයේ ගත්තම මේ ගෘහ නිර්මාණ ශිල්පය වර්ණවත් විදිහට තමයි මෙයාලා හදලා තියෙන්නේ. කියන්නේ ගෘහ නිර්මාණ කියන්නේ අනිවාර්යයෙන්ම ගෙවල් බිල්ඩින් වගේ දේවල් ලස්සන පාට කලර් විදිහට කලර් කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයම තමයි මෙහි තියෙන්නේ. මොකද ඒක පෘතුගීසින් අපේ රට යටත් කරගෙන ඉන්නකොට අපිට ආපු ආభాෂ තමයි මේ පෘතුගාල ආభాෂ තමයි ඔය ලංකාවෙත් තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් සාමාන්‍ය මේ පෘතුගීස ගයක් ඇතුළට ගියාම ඒ ගෙවල් ඇතුලේ තියෙන ගෘහ භාණ්ඩ වගේ දේවල් ඇත්තටම ලංකාවේ අපි ඉස්සර අර පරණ කාලේ ගෘහ භාණ්ඩ ක්‍රමයටම හදපු ගෘහ භාණ්ඩ තමයි. ඒ වගේම මේකේ වතුර, මේ මුහුදු තීරයේ වතුර අර අපි කියන්නේ ක්‍රිස්ටල් ක්ලියර්. ඒ වගේම මේ වෙරළ තීරයේ ප්‍රසිද්ධයි මේකේ තියෙන මේ ගල් ගොඩැලි. එහෙම නැත්නම් ගල් ගුහා වලට මාර විදිහට ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ කවයිරු වෙරළ තීරය. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් බලන්නකො මේකේ මේ බීච් එකේ වෙරළ තීරයේ තියෙන අර ස්වභාවික වෙරළ තීරයේ තියෙන ගල් ගොඩලි වලින් ස්වභාවිකවම උමම් මාර්ග වගේ දේවල් හැදිලා තියෙනවා. මේක ඇත්තටම හරිම පොඩි වෙරළ තීරයක්. හැබැයි මේක මාර ප්‍රසිද්ධයි යුරෝපයේ මුහුදු වෙරළවල් වලට ආදරය කරන කට්ටිය අතර මාර ප්‍රසිද්ධ ප්ලේස් එකක් තමයි මේ කවයිරු බීච් එක කියන්නේ. ඇත්තටම මේකේ පීනන්න, ඒ වගේම කැයක් කරන්න, ඒ වගේ බෝට් රයිඩ් කරන්න වගේ දේවල් කරන්න මේ බීච් එකේ පුළුවන්. මේ බීච් එක ලේසි ඒ වැඩවලට. ඉතින් ගොඩක් යුරෝපේ සංචාරකයෝ මේ බීච් එකට එනවා. ඉතින් අපි බලමු ඇයි කවයිරු කියන මේ බීච් එක පෘතුගාලේ එන ඔයාලගේ බකට් ලිස්ට් එකේ තියෙනවද ඇයි කියලා. ඒකට මේකේ අංක 1ටම තියෙන දේ තමයි ස්වභාවික සුන්දරත්වය. මේක ඇත්තටම මේ නිකන් බොක්කක් වගේ හැදිලා තියෙන්නේ. හැබැයි මේ වටේටම තියෙන ගල් ගොඩලි වලින්
ස්වභාවික ගුහා නිර්මාණය වෙලා තියෙන අවුරුදු ගානකට කලින්. ඉතින් ඒ ගුහාවලට යන්න පුළුවන් යනවා. ඒ වගේම මේ ගල්ගොඩ වලට යන්න මේ පෘතුගාලේ පුරාවටම බීච් සයිඩ් එකේ හදලා තියෙනවා ලී වලින් පාරක්. මේකත් මාර කන්සෙප්ට් එකක්. මේ පෘතුගාලේ තියෙන ලී වලින් මේ හදලා තියෙන පාර කිලෝමීටර් ගාණක් දිගට හදලා තියෙනවා. මේ පෘතුගාල රජයෙන් තමයි ඒක හදලා තියෙන්නේ. බලට පේනනම් මචං අන්න අර හරියේ මේ කට්ටිය බැහැලා ඉන්නවා. අපි බලමු මේ පැත්තට යන්න පුළුවන්ද කියලා. පාරක් තියෙනවා. try එකක් දෙමු. තාම පඩි පෙළක් තියෙන්නේ. මේ හරි ගොඩක් වහලා තියෙන්නේ මේ ක්ලිෆ් මේ කඳු කඩන් වැටෙනවා. ඒ හින්දා මේක වහලා තියෙන්නේ ගොඩක් පැතිවල. දැන් මේ හරි නම් ඕපන්. කට්ටිය යනවා මම දැක්කා. ඔයාලටත් පේනවනේ. බලමු යන්න ප්ලේස් එක. අතෙන්ට ගිය හැකි. බොහොම පරිස්සමෙන් යන්න ඕන. වැටුනොත් එම් බෙල්ල කඩලා යනවා. Kommer opp i overtiden der til den. What? What should I do? මේක කොහොම හාරලත් දන්නේ නැහැ. යන්න පුළුවන් පොඩි ගුහා තියෙනවා. වෙනවද? You can see a head of a monkey. You see? And here also we have the Jesus. So who is the first to take this photo?
මේ කවයිරෝ බීච් එකේ කරන්න පුළුවන් දේවල් තමයි පීනන එක. ඒ වගේම ලෑලි බෝඩ් වෝක් එකේ ඇවිදින එක. මේක ඇත්තටම මම අර කලින් කිව්වා වගේ අර ලස්සන මේක බීච් එක අයිතින්ම හදලා තියෙන්නේ මේ ලෑලි දාලා ලෑලි වලින් හදලා තියෙන්නේ. ඒ වගේම තමයි බෙනගිල් ගුහාවට බෝට්ටුවෙන් යන්නත් පුළුවන්. ඒ වගේම කැයක් එකකින් යන්නත් පුළුවන්. අපි ඉස්සරහා වීඩියෝ එක ඒ වගේ ඒ ගමනක් ඔයාලට පෙන්නන්න. ඉන්නේ ඒ වගේ ඇඩ්වෙන්චර් එකක් කරන්නත් පුළුවන්. පට්ටම අවුවයි ඉන්න බෑ මාර අමාරුයි රස්නේ සැරටම නිසා බහුව යනවා ඒ වගේම තමයි මේ කයිරෝ වල ප්‍රසිද්ධම කෑම තමයි ආලු වලින් හදන කෑම. අතරම සී ෆුඩ් කෑම හරිම ප්‍රසිද්ධයි. ග්‍රිල් කරපු හැලිමූන්, කැටප්ලාන වගේ දේවල් අතරම මේ පාස්ටා එක්ක ඒ වගේම පාස්ටල් දී නටා වගේ කෑම හරිම රසයි. මේ තුවාලේ කොහොමත් රසයි. ඒ වගේම මේ කවයිරෝ බීච් එක ටිකක් ප්‍රසිද්ධ. ඒ වගේ අර සී ෆුඩ් කෑම වල තමයි ගොඩක් ප්‍රසිද්ධ. මෙතන මේ පල්ලෙහා කරලා යනවා බං. ඔව් එහා මෙතන මොකක් කරේ? මේ යන්නේ බලන්න. සුපිරිම හදාගන්න තියෙන්නේ. ඕන හතරද අදින්න පොටක් ගහමුද? ගහමු ස්වාමීනි. පොටක් ගහමු මෙතන ඉඳගෙන. මොකෙන්ද? මේකෙන් නෙමෙයි ඔයාගේ කිව්වා. හරි මම්බල මොකද? කොහොමද ගහන්නේ? කියන්න තරක් නැහැ නේ. එක එකනා ගහන්න වෙන්නේ. නෑ ඇයි මම මලකයක් නෙමුට අම්මා මේ හොඳටම ගලුත් ඇති බං. ගල් එහෙමත් ඇති හොඳට. අර යා පැත්තේ ප්ලේස් එක අතරින් බැස්සගේ මල්ලි. අර දිනේ පඩි පෙළ. මල්ලට බයිද? ඔව්. ඕන්නේ ඕන්න මේ මල්ලට පොල් බයිද? නෑ තියෙනවා. ඔය එනවක පස්ස. මං එක්ස්ප්ලෝර් කරලා තියෙන්නේ මම සුපුරියටම. අර දිනේ අර ගුහාවලට ගියා බං අර.
ඉතින් මුලින්ම මම මේ කවයිරෝසිකට තනියම ඊට පස්සේ ඉතින් මට හිතුණා මගේ යාළුවෝ ටිකුත් එක්කන් එන්න. ඉතින් පෘතුගාලේ ඉන්න කට්ටියට පෘතුගාලේ ඉන්න අපේ ලංකාවේ කට්ටියට බලන්න පුළුවන් නම් මම ලස්සන සිටි එකක් මේ කවයිරෝසිටි එක. ඒ වගේම ලංකාවේ ඉඳන් යුරෝපයේ සංචාරයකට එන කෙනෙක් ඉන්නවා. ඇත්තටම කවයිරෝ බීච් එකට දෙන්න අමතක කරන්න එපා. මාර මනස්කම් මාර එන්ජොයි ගන්න සිටි එකක්. ඒක ඇත්තටම ඔයාලට ආවොත් තේරෙයි. ඒ තියෙන වයිබ් එක මාර වයිබ් එකක්. ඉතින් පෘතුගාලේ මේ වගේ ලස්සන දේවල්, ඒ වගේම යුරෝපේ ලස්සන දේවල් බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා අපේ යාළුවන්ගෙන්, කොල්ලන්ගෙන්, කෙල්ලන්ගෙන්. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහිල්ලා එන්නම්. අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න, bell button එක ඔබන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක බලන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා.